සන්ධ්‍යාවක් වේවා. මුලින්ම බුද්ධලත්තුන්ගෙන් පස්සේ ධර්මයේ දේශනා කරන අපේ කපුලතුන්ගෙන් අවසරයි. ඒ වගේම මේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මන්දු කරපු කපුලතුන්ගේ අකුරු පොච්ච පහන් නිය කරන්නට කැකුළු පැට්ටුවේ පොච්චට අකුරු පොච්ච මන්ද කරන අපේ බුද්ධලත්තුන්ගෙන් අවසරයි. ඇත්තටම මේ දස දින වැඩමුළු පොච්චට අපි මුලින්ම අපු දවසේ මතු කරන හැම මේ උදාපොච්චෙන්ම හිත් පොච්චේ හදවත් කැවුත්තෙන්ම පොඩි අමනාපකම් පොච්චක් මතු වුණා අපේ කප්පිලැත්තෝ. ඒ හැමදේම ඉවසගෙන අපේ මේ ආයතනයේ මහා කප්පිලැත්තෝ පිළික අපේ ළඟින්ම හිටිය අපේ හත්මන විමල ජෝති කප්පිලැත්තෝට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දස දින වැඩසටහනේ ලංකාවේ විවිධ ප්‍රදේශවලින් මම ගච්ඡතු මගේ වලගේ නෝනා සියලුම මිනික්ක පොච්චන්ට ස්තුතියක් වෙනවා මොනවාද කපුලැත්තන්ට මේ සියලු දෙනා වෙනුවෙන් සමාව දොඩනවා. ඕනම වෙලාවක අපේ කපුලැත්තව අපේ කැලෑ පොච්චට මන්දුක ඕනම වෙලාවක අපේ පැණි පොච්ච තොලදාලා මම දන්නේ හොටපල් මස් පොච්ච මන්දු කරනවා විතර මම දන්නේ. ඉතින් එන්න කියලා මම මේ වෙලාව කරගන්නවා සියලුම මේ අකුරු කරන මහ උදලාගේ වෙනුවෙන්. ඉතින් සියලු දෙනාටම කියන්න තියෙන්නේ දොඩන්න තියෙන්නේ සියලු දෙනාටම දොඩන්න තියෙන්නේ ඕන වෙලාවක සිම්පොච්ච පොහොන් පොච්චට මන්දු කරලා කෝල් පොච්චක් ගන්න. මෙතනින් අපි හෙට ගෑටුවාට කැලෑ පොච්චට